අල්විස් තරගය නියෝජනය කරනවා අංක 78 මේ කෙළවරෙන් ඔබ දකින්නේ ඔහුව. එන අනතුරුව අංක 20 ලක්ෂිත පට්ටපොළ. ධාවකීන් 8 දෙනෙක් තරගයට සූදානම් වෙනවා. වට 6කින් සමන්වයි. A female rider, Hesali Puri, representing Helibis, competing with 7 male top racing riders in the country. All set, waiting for හෙසලි නිහන්සා පීරිත් මේ තරගය නියෝජනය කරනවා කාන්තා නියෝජනය. අංක 25 ඉදිරියෙන් ඒ මදුෂාන් ක්‍රිෂ්ණ කුමාර්. නමුත් මේ ආරම්භ කළා පමණයි. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදු විය හැකි. ඒ තමයි මෝටර් රේසින් තරගාවේදී තිබෙන සුවිශේෂීත්වය. රටේ හැම දෙනෙක්ම මේ ක්‍රීඩාවට මේ තරම් ආදරය කරන්න තිබෙන ප්‍රධානම හේතුව ඕනෑම මොහොතක ඕනෑම වෙනසක් සිදු විය හැකි. රාष्ट्रජනක භාවය අවධානම නිරන්තරයෙන් ගැබ්වී තිබෙන විචිත්‍රවත් තරගات දැකීමක අපූර්වත්වය ඔබ අද වින්දනය කරා. well, it's a 5-lap race. Unfortunate for Hesali Nihansha. She had a very bad start. I think there was a technical error and the bike did not move from the start line, representing the Helibis team. Or she could prove what sort of rider she is. But all in all, we have Nikila Patirage, Chenika Caldera, Bisat Alvis, the top contenders in this event. Bisat Alvis also one of the another promising young racing rider. And Chenika Caldera has already proved himself in race 1, and Nikila too, another prominent or another top racing rider in the country. Chenika Caldera ඉදිරියේ එන අනතුරුව අංක 35 නිකිල පතිරගේ වංගුවේදී හොඳ ජව සම්පන්න ආක්‍රමණයක් ලබා ගත්තත් පසුපසින් පැමිණි තරඟකරුවා දැන් ඔහුත් එක්ක ඉන්නේ ඒකම රේඛාවේ. කෙසේ තමන්ගේ දෙවන ජයග්‍රහණයේ පිඹුරු පතද මේ සංසමින් ඉන්නේ චෙනුක කල්දෙරා. තමන් මුහුදුන් ප්‍රථම තරඟයේ සම පහසුවෙන් ජයග්‍රහණය කළා. අංක 35 ඔබ මේ දකින්නේ ඒ නිකිල පතිරගේ. ඉන් අනතුරුව අංක 25 මේදුල් ෂාන් ක්‍රිෂ්ණ කුමාර්. කෝණය වෙනස් කර ගන්නවා. දකුණු පස කෙළවරට ගන්නවා. ඒ අනතුරුව වම් පසට කෝණිකව ඒ රඳවාගත් වේගයෙන්ම ඒ නඩත්තු කරනවා. ඒ අනතුරුව වේගය පාලනය කර ගන්න සිදු වෙනවා. පාලනය කරගත් වේගයෙන් යනවා වම් පස කෙළවරට. මානස්කාන්ත තරඟ රටාවක් ඕනෑම ධාවන පතයක තරඟයක් ඇතුලේ ධාවකයෙක් සොයාගත යුතු හොඳම කෝණය තිබෙනවා. මේ කෝණය හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. නිවැරදි කෝණය හඳුනාගත්තේ නැත්නම් වේගයේ සෑහෙන ආඩාල වෙනවා. ඒක All in all, once again, hats off to R1 Networks for giving us a super coverage and ensuring that all viewers are happy in watching a race of this nature from their verandas and from their palms of mobile phones who are on live streaming. What a picturesque moment that R1 Networks is providing. චෙනුක කල්දෙරට අභියෝගය එල්ල කරන්නට නිකිල පතිරගේට හැකියාව ලැබෙවිද අපි බලමු. ඔහු මේ වන විට ඉහළ උද්‍යෝගිකින් නැත්නම් හොඳ ආක්‍රමණශීලීත්වයක් පෙන්වුම් කරමින් තරග වදින ආකාරය දකින්න පුළුවන්කම තිබෙනවා. මේ නිකිල පතිරගේ නමුත් ඊට පෙර ආතුව තරගය විදුල පතිරගේ ඔහු ජයග්‍රහණය කළා. මංගල පතිරගේ තරගයේ නියෝජනය කළා පියා. නමුත් ඇන්නේ සහ පියාත් සහෝදරයත් නොමැතිව තනිවම තරගයේ නියෝජනය කරනවා නිකිල පතිරගේ. බලමු කල්දෙරාට එරෙහිව යන්නට පතිරගේට කොහොමද ඉඩකඩ ලැබෙන්නේ. පතිරගේ නැවත වතාවක් ගන්නවා දකුණු පස කෙළවරට. වම් පස ආසන්න කෝණයෙන් තමයි ඔහු වංගුව ලබා ගන්න සූදානම් වන්නේ. මේ කල්දෙරා පසුපසින් රැඳෙන්නේ පතිරගේ. Well, the battle between Chenuka and Patirage continues. But Chenuka, as I always told, father with a lot of experience has brought the son right to the top with the proper training given to them. And what an event this is looking to be. It's all happening here in the fast lanes of the country, which is the Katakunda racing track. Nikila Patirage, can he get closer to Chenuka Caldera? ඔහු සෑහීමකට පත්වන්නේ නැහැ. ඔහු යම් නොසතුටක් පළ කරන ආකාරයක් යාන්ත්‍රික දෝෂයක් මොකක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා. ඔහු තමන්ගේ යතුරු පැදියට මද තට්ටුවක් දැම්ම නොසතුට පළ කළා. බලමු. ඒ ධාවනය අතරතුරේදීම සමහර දේවල් කළමනාකරණය කරගන්න තරම්ම මේ ධාවකයන්ගේ ඉන්ජිනේරු බේ නැත්නම් මේ කාර්මික දැනුම තමත් ඉහළ මට්ටමක තියෙනවා. පතිරගේ හොඳ හඹායමක් එවර කල්දෙරට එරෙහිව
එන අනතුරු අප බොහෝ විට දකිනවා පතිරගේ මේ වම් පසින් ඇවිත් දකුණු පසට එක් වරම තමන්ගේ යතුරුපෙදියේ ගන්නවා කෝණිකව රුස්නෙක් කලාපයට එනකොට වම් පසින් හොඳ වේගයකින් වංගුව තරණය කිරීමේ බලාපොරොත්තු වෙනවා. ඔව් නැවත වතාවක් ඔහු ඒ ගමන් මඟ හදා ගන්නවා. වේගය වැඩි කරගත්තත් හැකියාවක් ලැබෙන්නේ නැහැ චෙනුක කල්දේරාව ස්පර්ශ කරගන්න. Patirake trying everything possible, getting into the racing lines to ensure that he can compete with Chenuka Caldera. But Chenuka Caldera with a clear lead, not making any errors, negotiating the corners in proper style, giving the spectators the best of everything possible. The battle between Chenuka and Patirake continues as they started with first and second. හැබැයි මා හිතනවා පෙරවතාවේදී වංගු තරණය කිරීමේදී දකුණු පසට ගෙන වම් පසට හරවා නැම්ම ලබා ගැනීමේ තාක්ෂණයේදී නිකිල පතිරගේට හොඳ අවස්ථාවක් හමුණා දුර පරතරය සැහැණ අවම කරගන්න කලින් වටේට වඩා දැන් දෙදෙනාගේ පරතරය අවම වී තිබෙන ආකාරයක් දකින්නට පුළුවන්. වට පහකින් සමන්විතයි. මේ හතර වෙන්න තවත් වට එකමාරක් තිස්සේ කල්දේරා කොහොමද Tamanගේ අභියෝගාත්මක රටාව පරිස්සම් කරගන්නේ? ඒ තුල තමයි මේ සටන ලියවෙන්නේ. පතිරගේ කොහොමද හඹායේම තහවුරු කරගන්නේ? ඒ තුල තමයි සටනේ අනෙක් පරිදි ලියවෙන්නේ. සමහර තරඟකරුවන්ට වඩා මේ දෙදෙනා වටයක් තිබෙනවා. වෙන වමින් එනවා නිකිල පතිරගේ දකුණට ගන්න. දකුණට ගන්න. තව කෙලවරටම රැගෙන හැබැයි මේ ගන්නා විට ඔහුගේ දුර පරතරයේ මදක් වැඩි වෙන දුර ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඒ අවම කර ගන්නවා වංගුව වම්පස කෙලවරින් ලබාගෙන. නමුත් මේ වතාවේදී ඉහළ සාර්ථකත්වයක් ළඟා කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පෙර තරම් සාර්ථක නැහැ. පරතරය තාමත් එහෙමමයි. Well, the distance has not improved at all for Nikila Patirake, though trying all techniques that he knows, taking the outer line, trying to better and get closer to Chenuka, but unfortunately though, it has not supported him by whatever it is with the experience that Chenuka Caldera have had and proving himself as the podium finisher in the first of his one of his races which he took part a while ago. But all in all, Nikila Patirake also another experienced competitor, not letting it go easily, trying to give pressure on the Chenuka Caldera even at distance and not allowing him to relax. But Nikila Patirake still on the tail of Chenuka Caldera, though with a small distance. Anything can happen. We are into the last lap of the 5-lap race in the Group 4 standard motorcycles over 135cc up to 160cc. තරගයේ පුරාම නිකිල පතිරගේගේ දෛවයේ වෙන්නේ හඹායන්නේගේ භූමිකාව මත පමණක්. බලමු කල්දේරා බොහෝ විට පිටපත ලියන්නේ. ඔහුට හඹායන්නගේ චරිතය පමණක් ඉතිරි කරගෙන මේ අවසන් මීටර ප්‍රමාණයට තරගය අවතීර්ණ වෙමින් පවතිනවා. මේ නැමෙන් පසු තවත් නැමි දෙකක් පමණයි. මෙන්න එයින් එකතු තරණය කරනවා. එයින් දෙවැන්න තරණයකට ඉදිරියට යන විට පැහැදිලිවම පතිරගේට ඉඩක් ලැබෙන්නේ නැහැ කල්දේරාව පසුකර යන්නට. කල්දේරා මේ සූදානම් වන්නේ Tamanගේ දෙවන නියෝජනයේදී දෙවන ජයග්‍රහණයට හිමිකම් කියන්නට චෙනුක කල්දේරා නිකිල පතිරගේ පසු. Chenuka in style takes the checkered flag from Yasid Gamage. Chenuka followed by Nikila Patirake. He has to be contended with this. The two podium finishers, what we have seen, and the rest of it following it and taking the checkered flag. So that was the end of the Group 4 standard motorcycles over 135cc up to 160cc. What an interesting event it turned out to be, and I definitely know all spectators, even the competitors, these are the colleagues where they run in one team. Wow. But only the